සාමාන්‍යයෙන් අපිට පේන මුහුද සුන්දරයි ලස්සනයි වගේම නිල්වන් පැහැයෙන් බැබලෙනවා කියලයි. ඒත් මේ ලෝකයේ සමහර මුහුදු ප්‍රදේශ තියෙනවා ඒ සුන්දරත්වය පිරිපස සැඟවුණු අඳුරු රහසක් තියෙන. මේ කතාව ටිකක් අමුතුයි. මුලින්ම ඇත්තද බොරුද කියලා තීරණය කරන්න කලින් ඔයාලා මේ දේවල් අහලා ඉන්න. මේක කටකතාවක්ද නැත්නම් අපිට නොතේරෙන ඇත්තක්ද කියලා නම් මන් දන්නේ නැහැ. හැබැයි මේක තමයි ඩෙවිල් සී එකේ එහෙම නැත්නම් යක්ෂයාගේ මුහුද කියන අමුතු මුහුදේ කතාව. පොඩ්ඩක් මෙහෙම හිතන්නකෝ. ඔයා සාමකාමීව සාගරයේ යාත්‍රා කරනවා. හැම දෙයක්ම සාමාන්‍යයි. හිටි හැටියේම ඔයාගේ නැවේ සියලුම උපකරණ ක්‍රියා විරහිත වෙනවා. GPS එක වැඩ කරන්නේත් නැහැ. රේඩියෝ සංඥා කැපිලා යනවා. අහස අමුතු විදියට අඳුරු වෙනවා. ඔයාගේ නැව වටා විදුලි පුළඟු වගේ අමුතු ආලෝක තීරු පේන්න පටන් ගන්නවා. ඔයා මොහොතකට මුළු ලෝකෙම තනි වෙනවා. ඊට පස්සේ කිසිම හෝඩුවාවක් නැතුව ඔයා සහ ඔයාගේ නැව අතුරුදහන් වෙනවා. මේක චිත්‍රපට දර්ශනයක් නෙවෙයි. මේ දේ ඇත්තටම සිදු වුණා කියන තැනක් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි ඩෙවිල් සී එක. මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. මොකද මේ ඩෙවිල් සී එක ගැන අපිට විතරක් නෙමෙයි ලෝකයේ කිසි කෙනෙක්ට විස්තර කරන්න බැරි අద్భుත රහස් මේක අන්තිමේට සංගවිලා තියෙනවා. ඩෙවිල් සී එක තියෙන්නේ ජපානයේ අගනුවර වන ටෝකියෝ නගරයට දකුණේ. මේක ඩ්‍රැගන්ස් ට්‍රයිඇන්ගල් හෙවත් මකරාගේ ත්‍රිකෝණය කියලත් හඳුන්වනවා. ඒකට හේතුවක් තියෙනවා. පුරාණ චීන පුරාවෘත්තවල මේ මුහුදු ප්‍රදේශය ගැන අමුතු කතාවක් තියෙනවා. ඒ කතාවලට අනුව මේ ගැඹුරු මුහුදේ විශාල මකරෙක් ජීවත් වෙනවා. මේ මකර තමයි මුහුදට ඇතුළු වෙන නැව් සහ ඒවායේ වැඩ කරන මිනිසුන් ගැඹුරට ඇදගෙන යන්නේ කියලා ඔවුන් විශ්වාස කළා. ඒ නිසාම මේ මුහුදු ප්‍රදේශේ මන්නෝඋමි කියන ජපන් නමින් හැඳින්වෙනවා. ගණන් ගන්න එපා පොඩ්ඩක් මගේ ජපන් නවුල්. ඒ නමේ තේරුම යක්ෂයාගේ මුහුද. ඒ කියන්නේ Sea of the Devil කියන එකයි. මේ කටකතා අදීයාපුව නෙවෙයි. අවුරුදු දහස් ගණනක් පැරණි ඉතිහාසයක් මේකට තියෙනවා. නමුත් නූතන ලෝකයේ මේ කතාවට වැඩි අවධානයක් දෙන්නේ 1950 ගණන් වලින් පස්සේ. ඒ මොකද? ඒ කාලේ අතුරුදහන් වීම ගණනාවක් එක දිගටම වාර්තා වුණා. 1950 ගණන් වල මුල ඉඳන් 1970 ගණන් වල අග වෙනකල් ඩෙවිල් සී එකේ අතුරුදහන් වීම ගණනාවක් එක දිගටම වාර්තා වුණා. මේ අතුරුදහන් වීම අතරින් ප්‍රධානම සිදුවීම් කිහිපයක් ගැන අපි අද කතා කරමු. මොකද මේවායේ ඇත්තටම සිදු වුණාද නැද්ද කියලා තවමත් හරියටම ඔප්පු වෙලා නැහැ. 1952 ජනවාරි මාසයේ ජපානයේ යුද නැවක් මේ මුහුදු ප්‍රදේශයට ඇතුළු වුණා. ඒක සාමාන්‍ය ගමනක්. නමුත් හදිසියෙම කිසිම හේතුවක් නැතුව නැවේ සියලුම උපකරණ අක්‍රිය වුණා. නැවට යාත්‍රා කරන්නත් බැරි වුණා. ඒ අවස්ථාවේ නැව වටේට අමුතු නිල් පාට ආලෝකයක් වගේ දෙයක් දැක කියලායි නැවේ හිටපු කෙනෙක් පස්සේ කාලෙක කිව්වේ. ඒ නැව ආයේ කවදාවත් කිසි කෙනෙක් දැක්කේ නැහැ. මේ විස්තරේ කිව්ව කෙනා බේරන විදියක් ගැන නම් මට හොයාගන්න බැරි වුණා. මොකක් වුණත් මේ දේවල් විශ්වාස කරන එක නැති එක ඔයාගේ වැඩක්. ඒ වගේම තවත් සිදුවීමක් වුණා. 1952 සැප්තැම්බර් මාසයේ කයියෝමාරු 5 කියන ජපන් පර්යේෂණ නෞකාවක් මේ ප්‍රදේශයේ ගවේෂණයේ නිරත වෙලා හිටියා. මේක සාගරයේ විද්‍යාත්මක පරීක්ෂණ කරන ඉතා දිනු නෞකාවක්. මේ නෞකාවෙන් නිකුත් කරපු අවසාන සංඥාවෙන් කිව්වේ ඔවුන් අමුතුම කුණාටු තත්වයකට මුහුණ දීලා ඉන්නවා කියලයි. ඒත් කාලගුණ වාර්තාවලට අනුව ඒ ප්‍රදේශයේ ඒ වෙලාවේ කිසිම කුණාටුවක් තිබුණේ නැහැ. කයියෝමාරු 5 නෞකාව ඒ සංඥාවෙන් පස්සේ ආයේ කවදාවත් දැක්කේ නැහැ. පසුව මේක හොයාගන්න යවපු ගලවා ගැනීමේ නෞකාවත් අතුරුදහන් වුණා කියලා කටකතාවක් පැතිරුණා. මේ සිද්ධීන් එක්ක ජපානයේ රජය මේ මුහුදු ප්‍රදේශයේ ඉතා භයානක ප්‍රදේශයක් විදියට නිල වශයෙන් ප්‍රකාශයටපත් කළා. ඒ නිසා නැව්වල ගමන් කරන අය මේ ප්‍රදේශය මගහැරලා යන්න පුරුදු වුණා. නමුත් අදටත් මේ ප්‍රදේශයේ නැව් ගමන් කරනවා. හැබැයි ඒ අයට තියෙන බය නම් නැති වෙලා නැහැ. ඒ අයට තියෙන එකම ප්‍රශ්නය ඇයි මේ දේවල් මෙහෙම වෙන්නේ කියන එකයි. හරි, දැන් අපි මේ අතුරුදහන් වීම වලට විද්‍යාඥයින් සහ ගවේෂකයන් දීපු පැහැදිලි කිරීම ගැන කතා කරමු. මේවා බොරුවක්ද නැත්නම් මේවට පදනම් වූ විද්‍යාත්මක හේතුවක් තියෙනවද කියලා අපි දැන් බලමු. ඒකට කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ වගේම තවත් අద్భుත කතාවක් ගැන ඔයාලා අහන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එතන තියෙන bell icon එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න.
මුලින්ම ඔයාට හිතෙන්න පුළුවන් ඩෙවිල් C එක කියන්නේ බර්මියුඩා ට්‍රයිඇන්ගල් එක වගේ හදලා ගත්ත කතාවක් කියලා. ඒත් පර්යේෂකයන් මේ අතුරුදහන් මීම් වලට හේතු වෙන්න පුළුවන් කරුණු කීපයක්ම ඉදිරිපත් කරනවා. ඩෙවිල් C එක පිහිටලා තියෙන්නේ පැසිෆික් රිංග් ඔෆ් ද ෆයර් කියන ප්‍රදේශයේ. මේක තමයි ලෝකයේ භූචලන සහ ගිනිකඳු පිහිටලා තියෙන ප්‍රධානම තීරුව. මේ මුහුද යට සක්‍රිය ගිනිකඳු සහ භූචලන තියෙනවා. මේ නිසා හදිසියෙන් මුහුද යටින් අලුත් දූපත් මතුවෙන්නත් පුළුවන්. නැත්තම් දැන්න තියෙන දූපත් ගිලා බහින්නත් පුළුවන්. ඒ වගේම මෙම භූචලන නිසා දැවැන්ත රළ හෝ විශාල සුලිසුලුවන් ඇති වෙන්නත් පුළුවන්. ඒකෙන් නැව් සහ ගුවන් යානා විනාශ වෙන්න පුළුවන්. කායියෝ මාරු 5 නෞකාවට මුහුණ දෙන්න උනේ මේ වගේ භූචලනයන් නිසා ඇති වුණු සුලිකුණාටුවක් වෙන්නත් පුළුවන්. මේක නම් ටිකක් සංකීර්ණ විද්‍යාත්මක කරුණක්. ඩෙවිල් C එකේ මුහුදු පතුලේ මීතේන් හයිඩ්‍රේට් කියලා අයිස් වගේ ස්වරූපයකින් තියෙන යම්කිසි දෙයක් තියෙනවා. මේවා මුහුදු පීඩනයේ යටතේ ස්ථාවරයි. නමුත් භූචලන නිසා නැත්නම් වෙනත් හේතුවක් නිසා මේවා වායුවක් විදියට මතු පිටට එනවා. මුහුදු යටින් විශාල මීතේන් වායු බුබුලු මතු පිටට එනකොට ඒ මුහුදු ප්‍රදේශයේ ජලයේ ඝනත්වය වේගයෙන් අඩු වෙනවා. මේ නිසා ඒ ජලයේ පාවෙන නැව් එකවරම ගිලින්න පටන් ගන්නවා. මේක තප්පර කීපයක් ඇතුළත වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා නැවක ඉන්න අයට කිසිම දෙයක් කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ මීතේන් වායුවට වාහනවල එන්ජින් නවත්තන්නත් පුළුවන්. මේ පැහැදිලි කිරීම අනුව ඔයාට හිතේ මේක ගොඩක් දුරට ඇත්ත වෙන්න පුළුවන් කියලා. නමුත් මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම වලට උත්තරයක් දෙන්න බැරි එකම එක ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි. අපි මේ දැන් කතා කරපු විද්‍යාත්මක පැහැදිලි කිරීම ගත්තොත් ඒවට මේ සියලුම අතුරුදහන් වීම පැහැදිලි කරන්න බෑ. අපි ආපහු යමු අර නැව් සහ ගුවන් යාන අතුරුදහන් වෙනකොට අමුතු ආලෝක තීරු දැක්ක කියලා කියන සාක්ෂි වලට. 1970 ගණන් වල මේ මුහුදේ යාත්‍රා කරපු ජපන් දීවර බෝට්ටුවක කතාවක් තියෙනවා. ඒ කතාවට අනුව මේ බෝට්ටුව අමුතු ආලෝක වලල්ලකට මැදි වුණා කියලා කියනවා. ඒ ආලෝකය මේ බෝට්ටුව වටේට වේගෙන් කැරකෙන්න ගත්තා. බෝට්ටුවේ හිටපු අය එකපාරටම බයටපත් වුණා. ඔවුන්ගේ සියලු උපකරණ ක්‍රියා විරහිත වුණා. ඊට පස්සේ තප්පර කීපයකින් ඒ ආලෝකය නැති වෙලා ගියා. හැමදේම සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. ඒත් ඒ සිදුවීමෙන් පස්සේ ඔවුන්ට වෙලාව ගැන හිතා ගන්න බැරි වුණා. ඔවුන් හිතුවේ විනාඩි කීපයක් මේ දේ සිද්ධ වුණා කියලා. ඒත් ඔවුන්ගේ ඔරලෝසුව වලට අනුව පැය දෙකක් ගිහින් තිබුණා. දැන් හිතන්න මෙතනදී වෙලාව වෙනස් වුණාද? නැත්නම් ටයිම් ස්ලිප් එකක් වුණාද? විද්‍යාවට නම් මේකට පැහැදිලි කිරීමක් දෙන්න බෑ. ඒකයි මේ කතාව මේ තරම්ම කුතුහලය දනවන දෙයක් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ඩෙවිල් C එක ඉලෙක්ට්‍රොමැග්නටික් වෝටෙක්ස් එකක් කියලාත් මතයකුත් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ විද්‍යුත් චුම්බක ශක්තිය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකෙන් නැවක හෝ ගුවන් යානයක තියෙන සියලුම ඉලෙක්ට්‍රොනික උපකරණ අක්‍රිය වෙන්න පුළුවන්. ඒක හරිය කියමු. ඒකෙන් වෙලාව වෙනස් වෙන්නේ කොහොමද? කෙනෙක් අතුරුදහන් වෙන්නේ කොහොමද? මේවට තවම කිසිම උත්තරයක් නැහැ. මේ හැම දෙයක්ම ඔළුවේ තියාගෙන මේක හිතන්න. මේ කටකතාවල ඇත්තක් තියනවාද? මේ ඩෙවිල් C එක කියන්නේ බර්මියුඩා ට්‍රයිඇන්ගල් එක වගේ හිතලා හදාගත්ත බොරුවක්ද? ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කලින් අපි මේ මුළු කතාවම එකට එකතු කරලා බලමු. මේ වීඩියෝ පුරාම මට පුළුවන් විදිහට ඩෙවිල් C එක ගැන විස්තර කළා. සමහර අතුරුදහන් වීම වලට විද්‍යාත්මක හේතු තියෙනවා. ඒ වගේම සමහර සිද්ධීන් වලට විද්‍යාවට උත්තර දෙන්න බෑ. ඒත් මේ හැම දෙයකටම වඩා වැදගත් එකම එක කාරණයක් තියෙනවා. සමහර ගවේෂකයන් කියන විදිහට මේ මුළු කතාවම හදාගත්තු එකක්. ඔවුන් කියන විදිහට 1950 ගණන් වල ජපානයේ රජය මේ ප්‍රදේශයේ භයානක කලාපයක් විදිහට ප්‍රකාශයට පත් කළේ නිල වශයෙන්ම වාර්තා වෙලා තිබුණු නැව් අතුරුදහන් වීම නිසා. ඒ වගේම සමහර අතුරුදහන් වීම වලට හේතු වෙන්නේ නැත්තේ ජලයේ තියෙන මීතේන් වායුව වගේ දේවල් වෙන්න පුළුවන්. ඒත් ඒ කතාවට අතිශයෝක්තියෙන් එකතු කරලා තමයි මේ කතාව හැදුනේ. ඒ නිසා මේ ඩෙවිල් C එක කියන්නේ බර්මියුඩා ට්‍රයිඇන්ගල් එක වගේ ජනප්‍රිය වෙලා තිබුණු මිත්‍යාවක් කියලා ඔවුන් කියනවා. ඔවුන්ට අනුව මේ ප්‍රදේශයේ වෙනත් ඕනෑම මුහුදු ප්‍රදේශයකට වඩා වැඩි නැව් ප්‍රමාණයක් අතුරුදහන් වෙලා නැහැ. ඉතින් දැන් ඔයාට මේක ගැන මත දෙකක් තියෙනවා. එක මතයක් තමයි මේක මිත්‍යාවක්, හුදෙක් කටකතාවක් කියන එක. අනිත් එක තමයි විද්‍යාවට තවමත් පැහැදිලි කරන්න බැරි අద్භූත රහසක් මේ මුහුදට සැඟවිලා තියෙනවා කියන එක. මේක කටකතාවක් වුණත් මේ තරම් දිගු කාලයක් මේ කතාව පැවතගෙන ඉන්නේ ඇයි? මිනිස්සු තවමත් මේ කතාවට බය වෙන්නේ ඇයි? ඒ නිසා මේක අතිශෝක්තියක් විතරක් වෙන්න බෑ නේද? ඉතින් ඔයාලට මේ ගැන මොකක්ද හිතෙන්නේ? මේක කටකතාවක්ද? තාමත් වීඩියෝ එක ලයික් කළේ නැත්නම් ලයික් කරලා ඔයාගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. එහෙනම් තවත් මේ වගේම අපූර්ව අභිරහසකින් හමු වෙමු. සුබ දවසක්.